මෙම පුවත 2019 වසරේ පාස්කුවරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් විපතට පත් වූ තවත් එක් හදකම්පා කරවන සුළු පුවතක් පිළිබඳවයි. මේ ඇති විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලකට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත ඉරණමයි. මේ එම කතාවේ ඔබ නොදත් පරිච්ඡේදයයි. මෙල්බර්න් නුවරින් ආ මව සහ දියණියගේ අවසන් ගමන. මෙම පුවතේ ප්‍රධාන චරිතය වන්නේ මීට වසර කිහිපයකට පෙර මෙල්බර්න් නුවර පදිංචිව සිට පසුව ශ්‍රී ලංකාවට පැමිණි සුවිශේෂී පවුලක් පිළිබඳවයි. 42 හැවිරිදි මැණික් සූර්යාරච්චි සහ ඇගේ 10 හැවිරිදි දියණිය වූ ඇලෙක්සැන්ඩ්‍රියා මෙහි විද්වතයන් වනවා. 2019 පාස්කුවරිදා දින ඔවුන් මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වී සිටියේදී මෙම රුධිර බෝම්බ ප්‍රහාරයට ගොදුරු වුණා. මැණික්ගේ සැමියා වූ සුදේශ් කොළොන්න එම අවස්ථාවේ පල්ලියෙන් පිටත සිට ඇති අතර බෝම්බය පිපුරුණු වහාම ඔහු පල්ලිය දොරට දුව ගොස් ඇති අතර එහිදී ඔහු දුටුවේ තම බිරිඳ සහ එකම දියණිය ලේ විලක් මැද වැතිර සිටින ආකාරයයි. ඔහු පවසා තිබුණේ මම මගේ දුවව උස්සන්න හැදුවා. ඒත් එයා ඒ වෙනකොටත් මිය ගිහින්. මගේ බිරිඳත් එතනමයි යනුවෙනි. මේ කතාවේ නොකියූ තිත් ඇත්තක් තියෙනවා. මෙම පවුල ඕස්ට්‍රේලියාවේ ඉතාමත් සුව පහසු ලෙස ජීවත් වුණාය. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ සිය පවුලේ වැඩිහිටියන් රැක බලා ගැනීමට සහ සිය මව්බිම කෙරෙහි ඇති ආදරය නිසාමයි. නමුත් ඔවුන් වැඩියෙන්ම ආදරය කළ මව්බිමේදීම ඔවුන්ගේ ජීවිත මෙලෙස අහිමිවීම දෛවයේ සරදමක් වැනිය. ඇලෙක්සැන්ඩ්‍රියා යනු සංගීතයට සහ නර්තනයට දැඩි ලෙස ඇලුම් කළ දක්ෂ දියණියක්. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි අතර ඇගේ අනාගතය පිළිබඳ පියා තුළ වූ සියලු බලාපොරොත්තු තප්පර ගණනකින් අළු වුණා. CNN වාර්තාවල පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධ්‍යංශ තොරතුරු ලැබී තිබියදී බලධාරීන් එය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවයි. මේ නිසා මැණික් සහ ඇලෙක්සැන්ඩ්‍රියා වැනි අහිංසක ජීවිත 250කට වඩා වැඩි ප්‍රමාණයක් අපට අහිමි වුණා. මෙය හුදෙක් බෝම්බ ප්‍රහාරයක පුවතක් පමණක් නොව වඩාත් හොඳ හෙටක් පතා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිමේදීම ලැබුණු අතිශය අමිහිරි සහ ම්ලේච්ඡතම අත්දැකීමක්. ඉතින් තවදුරටත් එදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විඳිතයන් බවට පත් වූ අයවලුන්ගේ කඳුළු වලින් මේ මව්බිම තෙත් වෙනු ඇත. හමු වෙමු තවත් දවසක. මම ඈන්.